හලෝ ගයිස් අදත් ඔයාලා iPhone ක්ලිප් එක ගන්නවා SLT YouTube channel එකට. අද මම ඔයාලට කියලා තියෙන්නේ කොහොමද ලංකාවේ ඉඳන් PayPal account එකක් හදාගන්නේ. කොහොමද හදාගත්ත PayPal account එක ඔයාගේ bank account එකට link කරගන්නේ. ඒ වගේම withdraw එකක් deposit එකක් කරගන්නේ කොහොමද කියලා. හරි. හැමදාම වගේ වැඩි කතාවක් නැතුව අපි යන් කෙලිම වීඩියෝ එකට. මේකට ඔයාලගේ browser එක open කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. කරගෙන එතන search bar එකේ paypal.com හරි PayPal Sri Lanka කියලා හරි search කරගන්න. මතක තියාගන්න මේ සයිට් එක යනකොට ඔයා මොකක් හරි VPN එකක් හෝ ඒ වගේ මොන හරි දෙයක් පාවිච්චි කරන local network එකක් නැතුව අනිවාර්යෙන් මේක normal internet connection එක ලංකාවේ ඉඳන් පාවිච්චි කරන්න නැත්නම් මේ වගේ region එක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ PayPal කියන සයිට් එකට යන්න. account එකක් හදන්න කලින් මම ඔයාලට කියලා දෙන්නම් කවුද දැන්ට partner banks තියෙනවා කියලා PayPal එකත් එක්ක. දැන්ට තියෙන්නේ සම්පත් bank, commercial සහ BOC කියන බැංකු තුන විතරයි. ඒකත් දැම්ම රෙකෝඩින් ගන්නේ 4 වෙනිදා ජූනි මාසේ 2026. අද වෙනකොට දැනට ඔයාලට පුළුවන් ඔයාලට පේන සම්පත් බැංකුව ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒ වගේම කමර්ෂියල් බැංකුවත් දීලා තියෙන ඔප්ෂන් but BOC බැංක් එක තාම තියෙන්නේ coming soon කියලා. හරි. ඒ කියන්නේ තව ටික දවසක් හිටියාම නම් BOC එකත් ගන්න පුළුවන් වෙයි. මම හිතනවා තව ඉස්සරහට අනිත් බැංකුත් මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක කනෙක්ට් වෙයි කියලා. හරි. දැන් මට තියෙන කමර්ෂියල් බැංක් එකක් ඉඳලා මම කමර්ෂියල් බැංකුවේ විදිහට හදනවා. ඔයාලට සම්පත් බැංක් දෙනවා මෙයාලා සයිට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා කොහොමද කරගන්නේ කියලා. කමර්ෂියල් එකටත් එහෙමයි. ස්ටෙප් 4කින් තියෙනවා. හරි. දැන් මෙතන දකුණු පැත්තේ උඩ තියෙන sign up කියන බටන් එක හදා ක්ලික් කරන්න. ඔයා අලුතෙන් account එකක් හදන කෙනෙක් නම් ඔයාට account එකක් තියෙන කෙනෙක් නම් login දීලා යන්න පුළුවන්. හරි. දැන් මෙතන personal සහ business කියලා account දෙකක් තියෙනවා. දැන් මම කනෙක්ට් කරන commercial බැංකුවට ඉඳලා commercial බැංකුව පැත්තෙන් කරන request පහක් තියෙනවා අපේ පැත්තේ. අපේ පැත්තට එකක් තමයි ඔයාගේ බර්ත්ඩේ කමර්ෂියල් බැංක් එකේ දීලා තියෙන බර්ත්ඩේ එකට මැච් වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔයාට ආහාර වලට අනිවාර්යෙන් වැඩි වෙන්න ඕනේ. දෙවෙනි එක ඔයාගේ ෆෝන් එක සහ ඊමේල් එක බැංකුවට දීලා තියෙන එකම වෙන්න ඕනේ. සහ අන්තිමට එයාලගෙන් මම දැන් ජූනි පළවෙනිදා ඇහුවාම නම් කිව්වා පළවෙනිදා ඇහුවාම කිව්වා පර්සනල් accounts වලට විතරයි දැන් සපෝට් කරන්න කියලා එයාලගේ කෝල් සෙන්ටර් එකට කතා කරාම හැබැයි ඊට දවස් දෙකකට කලින් ඇහුවාම බ්‍රාන්ච් එකේදී කිව්වා බිස්නස් විතරයි බිස්නස් account විතරයි සපෝට් කරන්න කියලා. යාළුවා එහෙම කියනවා. දැන් මෙහෙම කියනවා. අනේම කරලම බලමු. දැන් මෙතන get started කියන බටන් එකට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඊමේල් එකට ඔයා කමර්ෂියල් බැංක් එකට දීලා තියෙන ඊමේල් එකම දෙන්න. හරි. ඊට පස්සේ next කියන බටන් එකට එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බැංක් එකට දීලා තියෙන ෆෝන් නම්බර් එක මෙතන එන්ටර් කරන්න කියලා ඒකත් එන්ටර් කරන්න. ඊළඟ next බටන් එක දෙන්න. දුන්නට පස්සේ ඔයාගේ ෆෝන් එකට එයි ඉලක්කම් 6ක OTP එකක්. ඒකත් මෙතන දෙන්න. හරි. මේ විදිහට මගේ OTP එක මම මෙතන එන්ටර් කරගන්නවා. හරි. ඊට පස්සේ මෙතන කියනවා password එකක් create කරන්න කියලා. අපි password එකක් create කරමු. එතන තියෙනවා අකුරු 8කට වඩා වැඩි වෙන්න ඕනේ. letters number හරි symbol හරි අඩුම ගානේ දෙකක්වත් තියෙන්න ඕනේ කියලා. හරි. අපි එහෙම එකක් හදමු. හරි. ඩවුන්ලෝඩ් වෙනදී ඊට පස්සේ එතන password එකක් හදලා ඉවරලා next කියන බටන් එකට පාරක් ක්ලික් කරන්න. next එක ක්ලික් කරාට පස්සේ මෙතන nationality එක ශ්‍රී ලංකා තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. ඊට පස්සේ first name එකයි ඔයගේ middle last name දෙන්න පුළුවන්. middle name එක අනිවාර්ය නැහැ. ඔයාලට මම දෙනවා. හරි. ඊට පස්සේ මෙතන ඉල්ලනවා date of birth එක. මේකත් හරියටම ඔයා බැංක් එකට දීලා තියෙන birthday එකම දෙන්න. ඔයාලට 10 වඩා අඩුයි නම් guys account එක හදන්න යන්න එපා. එහෙම වුණොත් ඔයාගේ අම්මගේ තාත්තගේ account එකට වගේ හදන්න. හැබැයි ඔයාලට ඒක බැංකුවට කනෙක්ට් කරන්න බෑ. එහෙම වුණොත් එයාලගේ බැංක් ඇප් එකක් තමයි ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ. මොකද ඔෆිෂියලි මේක අවුරුදු 10 වඩා අඩුවට දෙන්නේ නැහැ. ඔයා දන්නවා Teams account තියෙනවා. but ඔයා Teams account එකට මේක කොහොමත්ම කනෙක්ට් කරන්න දෙන්නේ නැහැ. PayPal එක. ඒතකොට මෙතන හරි birthday එක දෙන්න. එහෙම නැත්නම් මොකද මාත් මේ account එක හැදුවේ 2020. එතකොට මම හිතන්නේ මට 18 ලැබිලාද නැද්ද කියලා නම් මට ලොකු idea නැහැ. කොහොම හරි ඒ කාලෙ වෙද්දි හදපු account එක මම අවුරුදු 6ක් තිබිලත් මගේ account එක limit වෙලාවත් මොනවත් වෙලා තිබෙන්නේ transaction කරන්න පුළුවන් තත්ත්වෙ තිබ්බ. ඒත් දැන් ඉතින් ලංකාවට තියෙන හින්දා මේ බොරු details නැතුව ඇත්තම details වලට හදනවා. ඒ account එක කොහොමද මට connect කරන්න දුන්නේ නැහැ. එතකොට තමයි මම commercial bank එකට කතා කරලා ඇහුවා ඇයි මෙහෙම වෙන්නේ. එතකොට තමයි එයාලා කිව්වේ නම, phone number, email, account type එක, ඊට පස්සේ birthday එක, ඒ කියන ඔක්කොම නම ඔක්කොම
මැච් ඔන්න ඕනේ බෑන්ක් එක සයිඩ් එකේ නැත්නම් මේක හදන්න බෑ කියලා. ඒතර මේ විදිහට ඔයාගේ ඩේට් එක මන්ත් එක ඊට පස්සේ year කියන විදිහට බර්ත් එක ටයිප් කරගෙන next කියන බටන් එකට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන ඔයාගේ ඇප් ඇඩ්‍රස් එක දෙන්න. ඒකත් පුළුවන් නම් ගෙදර බෑන්ක් එකට දීලා තියෙන ඇඩ්‍රස් එකම දෙන්න බලන්න. මෙතන add address manual කියන option එකට යන්න. මේක ලේසි අපිට. මෙතන දෙනකොට guys පුළුවන් තරම් full address එක දෙන්න බලන්න. මොකද ඔයාට ආයේ proof of address එකක් දෙන්න ඕන. අපි ගොඩක් කට්ටිය කරන වැරද්දක් තමයි අපි හිතමු අංක 80 සොයිසපුර දොඹගහවත්ත මාළඹේ නම් එයාලා දානවා සොයිසපුර අංක 80 සොයිසපුර මාළඹේ කියලා. එතකොට ඔයාට මේකේ සමහරට verification process එකක් එනවා ගොඩක් වෙලාවට. එතකොට එතනදී ඔයාලා ID card ඔයාගේ bank statement එකක් පෙන්වන්න කිව්වොත් ඔයාගේ address එක ඇත්ත එක එන්නේ අර විදිහට. එතකොට අනිවාර්යෙන් සමහරට මෙතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා නිකන් ප්‍රශ්න දාගන්න ඕනේ නැහැ නේ. හරි කරදරයි. මොකද PayPal එකට email නැහැ. ඔයා call කරන්න ඕනේ direct. තොරවා හිතන්නකෝ සිංගප්පූරු වලට කෝල් කරන්න ගියාම ඔයාලට කීයක වියදමක් යනවද කියලා. මගේ අර ෆෝන් නම්බර් එකට මෙසේජ් එක එන්නේ නැතුව මම account එක හදන්න try කරනවා මම 28 ඉඳන්. අද තමයි මට OTP එක first time ආවේ. කියන්නේ database වලින් අයින් වෙලා ඊට පස්සේ spam වෙලා තිබ්බේ ඔක්කොම clear වුණාට පස්සේ තමයි ඒක unlock වෙලා තියෙන්නේ මගේ. කියන්නේ දවස් කීයක්ද කියලා බලන්න සතියකට ලඟ වෙන්න කාලයක්. ඒ හින්දා මේ හරිම අමාරුයි මේලත් එක්ක මේ වැඩ කරන මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒ හින්දා ප්‍රශ්න ඇති වෙන්නේ නැති වෙන්න කරමු. මොකද අපිට බෑන්ක් එකේ පැත්තට ගිහිල්ලා කියන්න බෑ. මොකද third party company එකක් එක්කනේ ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒතොර යාළුවා කරන්න පුළුවන් limitations ප්‍රමාණයක් තියෙනවා. ඒතොර අපි ගිහිල්ලා බෑන්ක් එකට complain කරලා කෑ ගහලා නිකන් පිස්සු නටුවට වැඩක් නැහැ එතන. එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. එතකොට මේ වුණොත් ඔයාලට තමයි මේ පාඩුවක් දරා ගන්න වෙන්නේ. ඒ හින්දා දෙනකොට details ඔක්කොම ඇත්ත details දෙන්න. ඒ වගේම 100% නිවැරදි details දෙන්න. එතකොට ඔයාලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බෑන්ක් එක side එකෙන්වත් PayPal එක ප්‍රශ්න side එකෙන්. හරි. ඊට පස්සේ මෙතන agree and create account කියන බටන් එක පාරක් ක්ලික් කරන්න. අනිවාර්යෙන් මෙතන මේ terms and condition කියවල බලලා මෙතන ටික් එක දාලා තමයි මේක දෙන්න ඕනේ. නැත්නම් මේක වැඩ කරන්නේ නැහැ. හරි. ඔයාලට පේන ඇති මගේ account එක මෙතන හැදුණා කියලා කියනවා. හරි අපි නිකන් දෙමු. ක්ලික් කරමු මොකක් හරි. හරි. එතන not now කියන මම දෙනවා. දැන් කාඩ් එක link කරන්න අවස්ථාවක් නැහැ. හරි. ඊට පස්සේ මෙතන PayPal account එකට ක්ලික් කරලා ඔය home එකට ගියාම මට පේන ඇති සාර්ථක ලෙස අපේ account එක මෙතන create වෙලා තියෙනවා. ඒ වගේම send wallet option මේ ටික ඔක්කොම තියෙනවා. හරි. දැන් මට මෙතන තියෙන notification එක උතයිලා තියෙනවා. අර link a bank කියලා. මේක කරන්න තියෙන්නේ boys. දැන් මෙතනින් එහාට ඔයාගේ process එක කරන්න වෙනවා ඔයාගේ phone එකේ. එතකොට ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එක නැත්තම් මට මොකද කරන්න කියලා. ෆෝන් එකක් නැති වෙනස් එකක් සාමාන්‍යයෙන් නෑ. බට් මෙහෙම කරන්න බැරි. වට ෆෝන් එක නැතුව OTP එක ගන්න කොහොමද විදියක් නෑ. ඒතර වට මේ account එක හදන්න බෑ. මම දැනට දන්න විදිහේ කොම්බැංක් ඩිජිටල් වෙබ්සයිට් එක through PayPal එක කනෙක්ට් කරන්න බෑ. මම තාම try කරලා නෑ. මම හිතන්නේ බෑ. සමහරට පුළුවනුත් ඇති. මෙතනින් එහාට මම ෆෝන් එක කොහොමද මේක කන්ටිනියු කරන්න කියලා පෙන්නන්න. හරි guys. දැන් අපිට තියෙන්නේ අපි අර හදාගත්ත account එකෙන් PayPal app එකට log වෙලා බෑන්ක් account එකට කනෙක්ට් කරගන්න. මේකෙදි ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාගේ Play Store එකට හරි Play Store එකට හරි ගිහිල්ලා PayPal කියලා search කරලා PayPal app එක download කරගන්න. මෙන්න මේක තමයි app එක. හැබැයි මේ process මේ step එක අනිවාර්ය නෑ. කියන්නේ ඔයාලට PayPal app එක නැතුව කෙලින්ම commercial bank app එක through ගිහිල්ලා link කරගන්න පුළුවන් account එක ඕනෙම කියලා. හැබැයි මම app එක ඔයාලට දාගන්න කියන්නේ මම ඒක recommend කරනවා. මොකද ඔය ඉස්සරහට PayPal පාවිච්චි කරනකොට ඒක ලේසි. commercial bank app එක through බලනකොට වඩා සහ ඒක accuracy එක වැඩි commercial bank app එකට වඩා. හරි. දැන් මෙතන මම open කියන බටන් එක දෙනවා. ඊට පස්සේ ඔයා දාගන්න ඕනේ commercial bank app එක. හරිද? commercial bank digital app එක. මෙන්න මේ app එක. ඔයාට account එකක් තියෙනවා නම් හරි මේ account එක කලින් පාවිච්චි කරනවා නම් හරි ඔයාලට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔයා මේකට අලුත් කෙනෙක් නම් ඔයාට ඉස්සෙල්ලාම commercial bank account එක හදලා ඉවර වෙලා online banking වලට apply කරන්න ඕනේ. යාළුවගේ branch එක through හෝ website එක through. එහෙම නැත්නම් card center එක through පුළුවන් මම හිතන්නේ.
කොහමරි ඔයාලා ඇප්ලයි කරාට පස්සේ ඔයාලට ඇප්ලයි කරලා හම්බෙච්ච එක ඇප් එකට රෙජිස්ටර් වෙන්න පුළුවන්. එච්ච ගාම ඔයාලට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න PayPal කනෙක්ට් කරන්න වගේ බෑ. සාමාන්‍යයෙන් දවස් දෙකක් යනවා. ඒතකොට ඊට පස්සේ තමයි බැංකුවෙන් කතා කරලා අහනවා සර් මෙහෙම එකක් කරලා තියෙනවා සර්ද කරේ කියලා වගේ ඩෙන්ටිටි එක වෙරිෆයි කරගෙන ඊට පස්සේ තමයි ඔයාට ඒ ට්‍රාන්ස් ඔප්ෂන්ස් ලබා දෙන්නේ ඒගොල්ලෝ බැංකුව පැත්තෙන්. ඒක හම්බුනාට පස්සේ බැංක් ප්‍රොසෙස් එක මෙතනින් කරන්න කන්ටිනියු කරන්න පුළුවන්. ඒ වුණාට ඉස්සෙල්ලාම කමර්ෂල් බැංක් ඩිජිටල් account එකක් හදාගෙන එන්න. හරි. දැන් මේ විදිහට අපි app දෙකම download කරගෙන තියෙන්නේ. දැන් මම යනවා මගේ PayPal app එකට. ගිහිල්ලා අපි අර හදාගත්ත account එක මෙතන email එකයි password එක දාලා log වෙනවා. හරි. ඒ විදිහට එන්ටර් කරගත්තට පස්සේ login කියන බටන් උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මම කලින් මගේ ඊමේල් එක වෙරිෆයි කරපු හින්දා මෙහෙම එන්නේ නැත්නම් ඔයාලා ඩිරෙක්ට්ලි එකට යයි ගිහිල්ලා එතන දකුණු පැත්තේ ප්‍රොෆයිල් අයිකන් එක ගාවට ගියාම ඔයාලට පෙන්නනවා confirm your email කියලා. අන්න ඒක උඩ confirm කියලා දීුණාට පස්සේ Google එක open වෙලා ඔයාලට continue කියලා බටන් එකක් ඔබන්නේ. ඊට පස්සේ අරක වෙරිෆයි කරගන්නවා email. දැන් මම මේ විදිහට next දෙනවා මට code එකක් එනවා වගේ OTP code එකක්. ඒකත් enter කරගමු. කෝඩ් එක මම එන්ටර් කරගන්නවා. එන්ටර් කරගෙන සබ්මිට් කියන බටන් එක. හරි මේ විදිහට යාලා අහනවා මෙතනින් පාස් කී එකක් හදා ගන්න දීලා මම දැන් ස්කිප් කරනවා. හරි ස්කිප් කරලා පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මේක තමයි ඉන්ටර්ෆේස් එක ඔයාලට PayPal app එක තුල බලා ගන්න. ඊට පස්සේ මෙතන තියෙන add account details කියලා ඔයාලගේ මෙයාලා කැමති නම් කරන්න කියලා තියෙනවා add pass key එකක් දීලා card link කරලා profile picture එකක් හදා. හරි දැන් අපි ඊට ස්කිප් කරමු. දැන් මම පොඩ්ඩක් ඉන්ටර්ෆේස් එක ගැන කියලා දෙන්නම්. මෙතන ඔයාලට ඉස්සෙල්ලම පේන තියට home එකේ යටතේ send money request money කියලා option දෙකක් තියෙනවා. ඊට අමතරව payments කියලා tab එකක් තියෙනවා. ඒකෙත් send and bills කියලා දෙනවා. මෙතන ඔයාගේ bills මොනවා හරි තියෙනවා. එමය සල්ලි send කරනවා ඔයාගේ contacts වල ඉන්න අයට. ඒත් මෙහෙමයි මෙතන get started දීලා ඔයාගේ contacts වලට allow දුන්නාට පස්සේ ඔයාලට මෙතන contacts පෙන්නනවා PayPal පාවිච්චි කරන කවුරු හරි ඉන්නවනම්. ඊට පස්සේ මෙතන wallet කියලා තව option එකක් තියෙනවා. එතනක් තියෙනවා wallet and activity කියලා කැලි දෙකකට බෙදලා. මෙතන තියෙන්නේ ඇත්තටම PayPal එකේ balance එක සහ ඔයා cards add කරන්න පුළුවන් මෙතනින්. cards add කරාම මෙතන cards ටික පෙන්නනවා. ඊට පස්සේ online purchase වල option ටික automated purchase තියෙනවා නම් payment කරන්න set up කරන්න ඒවා. ඊට පස්සේ activity tab එකට ගියාම ඔයා මෙතන කරලා තියෙන payments ටික ඔක්කොම මෙතන පෙන්නනවා. දැන් අපි ආයෙත් home page එකට තොර මෙතන තමයි ඔයාලා current balance එක පෙන්නන්නේ. ඊට පස්සේ දකුණු පැත්තේ උඩම තියෙන profile එක. මෙන්න මෙතන තමයි ඔයාලා email එක verify කරන්න කියලා පෙන්නන්නේ. ඔයාලට ඒක computer එකෙන් කරගන්න පුළුවන්. phone name කරගන්න පුළුවන්. මොන විදිහකට මෙතන දීලා අර මම කිව්ව විදිහට කන්ටිනියු දුන්නාට පස්සේ ඔටෝමැටික් වෙරිෆයි කරගන්න ඔයාලගේ ඊමේල් එක. ඊට පස්සේ මෙතනින් ඔයාලට ඕන නම් ගිහලා contact info තව add කරලා settings එහෙම කරගන්න පුළුවන් profile photo එකක් දාගන්න. ඊට පස්සේ log out වෙන්න help center ඔය වගේ දෙයක් තියෙනවා. ඊට පස්සේ මෙතන notification icon එක click කරාම ඔයාලට notification මොනවා හරි ඇවිල්ලා තියෙනවා නම් ඒවත් පෙන්නනවා. ඊට පස්සේ ඉරි කැලි තුන එබ්බුවට පස්සේ වම් පැත්තේ උඩම තියෙන මේ විදිහට menu එකක් එනවා. එතනත් payment preferences at bank and cards කියලා option එක send to PayPal account send to debit card pay bills your profile your wallet කියලා option ටිකක් පෙන්නනවා. ඔයාලා හිමීට ඉන්න ගමන් ඒවත් බලන්න. හරි මම හිතනවා ඔයාලට දැන් තේරෙන්නේ නැති කියලා PayPal app එක කොහොමද ඇතුලේ navigate කරන්නේ මේ වගේ දේවල් ටික. හරි දැන් අපි යන් කෙලින්ම වැඩි කතාවක් නැතුව කොහොමද commercial bank එකට මේ account එක link කරගන්නේ කියලා. ඒකට ඔයාලට කරන්න තියෙනවා ඔයාගේ commercial bank app එකට log වෙන්න. ඉතින් මම commercial bank app එක open කරගෙන commercial bank digital account එකට මගේ log වෙනවා. මේ විදිහට face ID එක දීලා මම log වෙනවා. ඔයාගේ මේ විදිහට ඔයාගේ accounts එක load වෙන්න ගන්න. load වුණාට පස්සේ මෙතන තියෙන මේ view all my accounts හරි එහෙම නැත්නම් මේ portfolio කියන එක එකපාරට click කරන්න අපිට තියෙනවා. ඒකට ඔයාලට මෙන්න මේ විදිහට option ටිකක් පෙන්වන්න ගනි. ඔයාලට පේන දේ ඒක යටම ඔයාලට දෙනවා connect your PayPal account කියලා option. ඊට පස්සේ ඔයාලා connect කියන බටන් උඩ එකපාරට click කරන්න. හරි click කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔය email එක ඔයාගේ පෙන්නනවා දුන්නේ. ඊට පස්සේ මෙතන icons විතර email to PayPal කියලා තියෙනවා terms and conditions ටික අන්න ඒ ටික කීවල බලලා උතන ටික් එක දාලා accept දීලා confirm කියලා දෙන්න. එතන මේ පෙන්නුවේ ඔයාගේ බැංක් එකට දීලා තියෙන email address. ඒතකොට ඔයා බලන්න ඕනේ ඔයා දුන්න එකම හරිද කියලා. PayPal එකට. හරි.
ඊට ආයෙත් මෙතන ඒවා දුන්න PayPal එකේ email password දාලා log වෙන්න තමයි තියෙන්නේ. ඒකයි මං කිව්වේ අර PayPal app එකේ process එක අනිවාර්ය නෑ කියනවා. මෙතනත් log වෙන්න තියෙනවා කොහොමද කියලා. මතක තියාගන්න මේකෙත් ඔයා VPN නම් මොනවද දාන්න තියෙන්නේ බෑ. account එක log වෙන වෙලාවේ මේ account එක link කරලා ඉවරනකම් VPN නම් මොනවද දාගෙන පාවිච්චි කරන්න යන්න එපා. හරි. අපි ලේසිම වැඩි PayPal app එක නැතුව email එකට code එක ගමු. සමහරවිට PayPal app එක bug වෙනවා. ස්පෙෂලි ඔතෙන්ටිකේට් කෝඩ්ස් වගේ දානකොට බග් වෙනවා. 762 මේකේ OTP එකක් දීලා ඉතින් සබ්මිට් කියන බටන් එකට වර ක්ලික්. සබ්මිට් කියලා දුන්නාට පස්සේ මෙහෙම යාලා අහනවා කමර්ෂල් බැංක් එකෙන් receive personal info ටික යහලා දෙන්න ට්‍රාන්ස්ෆර් කර ගන්නවා කියලා තියෙනවා. access කරනවා කියලා PayPal balance එක display කරනවා වගේ කමර්ෂල් බැංක් app එකේ යට. ඊට පස්සේ create and manage payouts ගැන ඔයා වෙනුවට ඒවාගේ සල්ලි විඩ්‍රෝ කරන්න ඒ වගේ දේවල් කරන්න කමර්ෂල් බැංකුවට අවසර දෙනවා කියනවා. ඊපස්සේ ට්‍රාන්ස්ෆර් කරන්නත් ඒ විදිහටම අවසර දෙනවා කියලා කමර්ෂල් බැංකුවට PayPal එකේ. ඒක විඩ්‍රෝ එකක් යම ගන්නවා. ඊට පස්සේ ඒක කියලා බලලා terms and conditions කියලා agree and connect කියන බටන් එකට පාර ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඔයාලට පේන හැටි මෙන්න මේ විදිහට PayPal linking successfully කියලා ගන්නවා. හරිද? දැන් ඔයාලට පේන ඇති ඔයාගේ බැලන්ස් එකක් පෙන්නනවා මෙතන PayPal account එකේ. ඊට පස්සේ මෙතන ඔයා transaction මොනවා හරි කරලා තියෙනවා නම් දැන් transaction එකක් පෙන්නනවා. ඊට අමතරව disconnect කරන්න ඕන නම් දකුණු පැත්තෙන් disconnect කියලා option එකකුත් පෙන්නනවා. හරි. දැන් අපි යන් අපේ PayPal app එක පැත්තට. ගිහිල්ලා මෙහෙම එකපාරක් උඩින් ඇදලා refresh කරගත්තට පස්සේ ඔයාලට මෙතන ඊට පස්සේ මම යනවා ආයි PayPal app එක පැත්තට. ඔයාලට මම එකත් එක්කම කියලා දෙන්නම් කොහොමද PayPal එකට කාඩ් එකක් ඇඩ් කරගන්නේ කියලා. ඊට පස්සේ මෙතන cards කියන option එකේ add new කියලා option එක තියෙනවා. එතනින් මට scan කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් physically enter කරන්නත් පුළුවන්. මේ physically enter කරන්න කියලා අරගෙන physically enter කරන්න තමයි යන්නේ. ඒකට ආයෙත් කියන code එකක් email එකට එයි කියලා. කෝඩ් එකක් මෙතන එහෙම එන්ටර් කරගන්නවා නම් සේව් කරලා 501. හරි done දීලා ඊළඟට submit කියන බටන් එක පාර ක්ලික් කරනවා. ඊට පස්සේ කාඩ් නම්බර් ටික ඇඩ් කරගන්න තියෙනවා. මේ කාඩ් නම්බර් ටික ඇඩ් කරනවා. expiration date එක තියෙනවා. මාසය අවුරුද්දයි දෙන්න. ඊට පස්සේ මෙතන CVV ඉල්ලනවා. address එකක් බලන්න හරියද කියලා. ඊට පස්සේ link card කියන option එක උඩ එකපාරක් click කරනවා. ඔයාලට පේන නැති ඊට පස්සේ මෙහෙම ඔය card එක ඇඩ් කරනවා කියලා ඔයාලට message එකක් මෙතනින් එනවා. ඊට පස්සේ අපි hold on for now click කරලා ඒක refresh කරලා බලන්න card එක මෙතන පෙන්නනවා. මෙන්න මේ විදිහ තමයි හරියම ලේසි. card එකක් ඇඩ් කරගන්න. ඒකත් එක්කම ඔයාලට commercial bank එකේ message එකක් එනවා. මේවා කරා කියලා refund එකකින් සල්ලි කපාගෙන refund කරා කියලා කියනවා. මට නම් ආයි cancel වුණා. කියන්නේ යාලා check කරලා බලනවා මේ වගේ ගානක් සල්ලි කපාගෙන ඇත්ත කාඩ් එකද නැද්ද කියලා. ඊපස්සේ මෙතනින් වා nickname එකක් දෙන්න පුළුවන්. දැන් මම මෙතන දාගන්නවා commercial කියලා. එතකොට මම දන්නවා මේ කාඩ් එකේ commercial එකේ කාඩ් එක. හරි. මේ විදිහට තමයි සරලව කරන්න තියෙන දැන් හරියට. මෙතන ඕනනම් අපිට face ID එක add කරලා profile picture එකක් pass key එකක් මතක් කරගන්න. මේ විදිහට lazy එක පුළුවන් වෙන්නේ. complete කරගන්න. එකයි තියෙන්නේ. තා ප්‍රොෆයිල් පික්චර් එක ටැග් කරගන්න අපි ඒක කරමු. ප්‍රොෆයිල් අයිකන් එක ගිහලා cancel එක ක්ලික් කරලා එතනින් ඔයාලා ප්‍රොෆයිල් පික්චර් දාගන්න පුළුවන්. හරි guys. දැන් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද account එක හරියට හදාගන්නේ, කොහොමද PayPal app එක through navigate කරගන්නේ, ඊට පස්සේ කොහොමද ඒ හදාගත්ත account එක commercial bank එකට link කරන්නේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් තව payment gateways වගේ තියෙනවා. ඒව ගන්න නම් business account එකක් ඕනේ PayPal එකේ. يعني ඔයාගේම site එකට PayPal account එක වගේ يعني API key එක දාලා කොහොමද සල්ලි ගන්නෙ website එක through
බිස්නස් ප්ලෑන් එකක් නැහැ. දැනට නම් මේ ෆන්ක්ෂන්ස් මුකුත් දීලා නැහැ කියලා තමයි කියන්නේ. ලංකාවේ මේ ඇතුලේ තව මාස දෙක තුනකින් ගොඩක් ලාට ඒවත් හම්බෙයි ඉස්සරහට. අපි බලමු ගවර්න්මන්ට් එක සපෝට් වුණේ දැන් ෆිනාන්සින් වැඩවලට. එතකොට තව ඉස්සරහට මම හිතනවා තව හොඳ අප්ඩේට් එකක් එයි කියලා. තව මෙයාලගේ ගොඩාක් දේවල් තියෙනවා මීට අමතරව මේක කරන්න පුළුවන්. PayPal ලගේම කාඩ් එකක් තියෙනවා. එහෙම වුණොත් ඔයාලට ඒ කාඩ්ස් ඇඩ් කරලා පේමන්ට්ස් උනත් කරන්න පුළුවන්. Google Pay වගේ. ඔය වගේ ටිකක් තමයි ගන්න තියෙන්නේ. මම හිතනවා ඔයාලට හොඳ වීඩියෝ එකක් අයිඩියා එකක් එන්න ඇති කියලා. මම අනිවාර්යෙන් විඩ්‍රෝ එකකුයි ඩිපොසිට් එකකුයි දාන වීඩියෝ එකක් මම ඊළඟට කියන වීඩියෝ එකෙන් දානවා. Yeah guys, thank you channel එකට එකතු වෙලා හිටියනම් අලුතෙන් කවුරු channel එකට එකතු වුණා නම් subscribe කරන්න, like කරන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් description එකේ තියෙන Discord link එක අපේ Discord server එකේ link ඇවිල්ලා මොකක් හරි ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් දාන්න. අපි ඔයාලට අනිවාර්යෙන් උත්තරයක් දෙනවා. මම හරි අපේ ටීම් එක කවුරු හරි ඔයාලට අනිවාර්යෙන් උත්තරයක් දෙයි ඒකට. එහෙම වුණොත් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු guys. Thank you set ලා ඉන්න දිගටම.